පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025 සම්බන්ධ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු අද තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙනවා. මේ ඡන්දයේදී ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව 6,48,494ක්. නමුත් අධිකරණ කටයුතු සම්බන්ධ වීම නිසා අද අපිට ලබා දීමට නියමිතව තියෙන්නේ 1,87,345ක් පමණයි. ඒ 1,87,345 දිස්ත්‍රික්ක 25ටම සම්බන්ධව තියෙනවා. ඒ නිසා තැපැල් දෙපාර්තමේන්තුව මේ වෙනකොට සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී කාර්යාලවල අපේ කඳවුරු තැපැල් කාර්යාල පිටවල ඒ ඡන්ද බාර ගැනීම කටයුතු සිද්ධ වෙනවා. අද දින ලැබෙන ප්‍රමාණය සාපේක්ෂව අඩු හින්දා අපි උපදෙස් දීලා තියෙනවා සියලුම නියෝජිත තැපැල්පතිවරුන්ට තමන්ගේ පළාතේ ආසන්නයේ තියෙන තැපැල් රජයේ කාර්යාල වලට අද හවස තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරන්න කියලා. හෙට වෙන විට ලබා දෙන සියලු තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තැපැල් ජාලය හරහා සිද්ධ කරමිට කටයුතු සැලසුම් කරලා තියෙනවා. මේ ලැබෙන ඒවා අපිට දින දෙකක් තුනක් ඇතුළත බෙදීම් හැරීම් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තවත් ඉදිරියේදී ලැබෙන්න තියෙනවා යම් ප්‍රමාණයක්. එතකොට ඒවා ලැබෙන දින අනුව තමයි තීරණය වෙන්නේ. මම හිතන්නේ ඒ අනුව අපිට සාමාන්‍යයෙන් මේක දවස් 4ක 5ක ක්‍රියාවලියක් ඈත තියෙන කාර්යාලවලට මේක අපේ සාමාන්‍ය තැපැල් ජාලය හරහා ක්‍රියාත්මක වෙන්නේ. ආසන්නයේ තියෙන ඒවට අපිට දින දෙකක් තුනක් ඇතුළත මේ කටයුතු සිද්ධ කරලා ඉවර ගන්න පුළුවන්. නිල ඡන්ද දැමීම බෙදා හැරීම ඒක බාර දීම අපිට 16 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. ඒකත් අපි 29 වෙනිදා දක්වා බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට අපි 20 වෙනිදා ඉරිදා විශේෂ බෙදීම් දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම ගෙවල් වල රාජකාරී කටයුතු වලට බාහිරව ඉන්න පුද්ගලයෝ ගෙවල් වල නැති වුනහම අපිට මේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලියුම් පෙට්ටියට හෝ අසල්වැසි ගෙදරකට හෝ ලබා දීමේ හැකියාවක් නැහැ. අත්සන් කරලා බාර දෙන්න ඕන කටයුත්තක්. ඒ හින්දා අපි විශ්වාස කරනවා 20 වෙනි ඉරිදා අනිවාර්ය දවසක් ගෙවල් වල කට්ටිය හිඳේවි. විශේෂ බෙදීම් දවස් අපි දාගෙන තියෙන්නේ ඒ වගේ විශේෂ බෙදීම් කටයුතු කිරීම සඳහා. මේ 29 වෙනිදා දක්වා සියලු උත්සාහයන් දරනවා. අපි අවස්ථා ගණනාවක් නිවෙස් වලට යනවා. නමුත් මේක බාර දෙන්න කෙනෙක් ගෙදර සිටිය යුතුමයි. අත්සන් කරලා බාර දෙන්න ඕන. ඒ 29 වෙනිදා වෙනකොනුත් අපිට බෙදා ගැනීමට බැරි වෙච්ච ඒවා සාමාන්‍යයෙන් 1%ක් 2ක් අතර ප්‍රමාණයක් අපිට බෙදා ගන්න බැරුව යනවා යම් විවිධ හේතු හින්දා. ඒවා අපි 30 වෙනිදා ඉඳන් ඡන්දේ පැවැත්වෙන 6 වෙනි දින දක්වා තැපැල් කාර්යාලයට පැමිණිලා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඒවා ලබා ගැනීමේ කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නොලැබුණාට ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් නැතුව යන්නේ නැහැ. මේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව තමාගාව තියෙනවා නම් ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට පහසුවක් සිද්ධ වෙනවා. ඉතින් හැම කෙනෙක්ම නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව අරගෙන තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට යන්න හොඳයි. ඒ හින්දා තමන්ට ලැබුණ නැත්නම් ආසන්න තැපැල් කාර්යාලයට ගිහින් 30 වෙනිදායින් පස්සේ 30 වෙනිදා ඉඳන් ඡන්දේ පැවැත්වෙන දිනේ දක්වාම තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඒ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමේ කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ සැරේ අපේ වියදම ගිය සැරේට වඩා අඩුයි. මට මතක විදිහට මිලියන 800ක් වගේ.